අපි ශ්‍රී ජාවර්ධනපුර විශ්වවිද්‍යාලයේ IEEE ස්ටුඩන්ට් බ්‍රාන්ච් එකේ මම නිමන්ත්‍රණය තියෙනවා. අපි පොන්චි පොඩිට්ටන්ගේ මිනහබෑ කිරීම සඳහා දෙවනවන්ට සංවිධානය කරන ලබන හීනයට සවියක් ව්‍යාපෘතිය සඳහා මෙවර ඇල්ල යහළවෙල විද්‍යාලය තෝරාගෙන තියෙනවා. ඉතින් අපි බලමු මෙවර මේ වැඩසටහන කොහොමද වෙන්නේ කියලා. සුබ දවසක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ IEEE ස්ටුඩන්ට් බ්‍රාන්ච් විසින් ඊයේ සහ අද දින එනම් ඔක්තෝබර් 16 සහ 17 වන දින දෙක තුල අප පාසලට පැමිණ 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා විවිධ ශ්‍රේෂ්ඨ යටතේ පාසලේ ළමයින්ගේ දැනුම වර්ධනය කරා. ඒ වගේම පාසලේ ළමයින් සඳහා විවිධ තෑගි භෝග සහ කණ්ඩායම් ක්‍රියාකාරකම් කර අපව සතුටු කරා. ඒ වගේම ජීවිතයේ අනාගතය සාර්ථක කර ගැනීමට සහ තොරතුරු හා සංවේදන තාක්ෂණය පිළිබඳ අපට දැනුම ලබා දුන්නා. ඉතින් මේ සියලු දේවල් වලට ඔබ සියලු දෙනාටම බෙහෙවින් ස්තුති වෙනවා. මේ වැඩසටහන තීනයට සවියක් වැඩසටහන මම බෙහෙවින්ම අගය කරනවා. ස්තුතියි. පාසල වෙනුවෙන් අපේ පුංචි පාසලක් යහළවෙල විද්‍යාලය ඒ පුංචි පාසලේ දරු දැරියන්ගෙන් IEEE කියන ශාඛාවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දරු දැරියන් ඇවිල්ලා මාත් අම්මා කෙනෙක් එහෙනම් මම දරු දැරිය කියලා කියනවා. ඒ අය ඇවිල්ලා අපේ දරුවෝ වෙනුවෙන් ගොඩාක් දැනුම දුන්නා, ක්‍රියාකාරකම් ගොඩාක් දේවල් කරලා දුන්නා. දරුවෝ ගොඩාක් සතුටු වුණා. ඒ වගේම ඒ කරපු හැම දෙයකම තෑගි භෝග දීලා දරුවෝ ගොඩාක් සතුටු වෙලා ලොකු අත්දැකීම් ලබා ගත්තා කිව්වා. ගිනිමැල සංදර්ශනයකුත් තිබ්බා කිව්වා. දරුවෝ ඇවිල්ලා කිව්වා හැමදේම. ඒ හැම දෙයකම ගොඩාක් ස්තුතියි, ගොඩාක් පිං. නමස්කාර. අපේ පාසල ක්‍රම යහළවෙල පාසල මේ පාසල පිහිටලා තිබෙන්නේ උග පළාතේ බණ්ඩාරල අධ්‍යාපන කලාපයේ ඇල්ල අධ්‍යාපන කොට්ටාසේ කර අපේ පාසල දුෂ්කර පාසලක් හැටියට ඒ වගේම ළමයි 130ක් වගේ ශිෂ්‍යාවන් ඉගෙන ගන්න පාසලක් හැටියට තමයි දෙක වර්ගයේ පාසලක් හැටියට තමයි අතරම ක්‍රියාත්මක වෙන්නේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේහි IEEE ශාඛාව මගින් අපේ පාසලට අවශ්‍ය කරන දරුවන්ගේ ඉගැන්වීම් ක්‍රියාවලිය සාර්ථක කරගන්න අවශ්‍ය කරන වැඩසටහනක් සූදානම් කරගමු කියලා අපි සාකච්ඡා කරගෙන 2025 වර්ෂයේහි 10 වෙනි මාසයේ 16 වෙනිදා සහ 17 වෙනිදා කියන දින දෙක අපි මේ සඳහා යොදා ගත්තා. ඉතින් ඒ ශාඛාව මගින් සූදානම් කරන ලද හීනයට සවියක් කියන ව්‍යාපෘතිය යටතේදී ඊයේ දවසේත් අද දවසේදීත් අපේ පාසලට මම හිතන්නේ 50කට ආසන්න වගේ ශිෂ්‍යයන් අපේ පාසලට ඇවිල්ලා මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න යෙදුණා. කාරණාවන් කිහිපයක් ඔස්සේ අතර මේ වැඩසටහන මම අගය කරන්න කැමතියි. එකක් තමයි අපේ පාසලට භෞතික වශයෙන් අඩුපාඩුකම් බොහෝමයක් තියෙනවා. ඉතින් මම මතක් කරන්න යෙදුණා පන්ති කාමරයේ අපිට නවීන තාක්ෂණය යොදාගෙන ඉගෙනීමේදී අපේ ගුරු මණ්ඩලයට ලොකු අඩුවක් තිබුණා. මල්ටිමීඩියා ප්‍රොජෙක්ටරයක් භාවිතා කරලා අපිට උගන්වන්න.
ඉතින් මම මේ සාකාවට මතක් කරාගෙන් පස්සේ අය ඒ පරිත්‍යාගයන් අපිට ඊයේ දවසේදී පාසලට ලබලා දුන්නා. ඊට අමතරව ගුණාත්මක ඉගෙනුමක් පන්ති කාමරය තුළ සිදු කිරීම සඳහා අවශ්‍ය කරන ඉගෙනුම් උපකරණ අවශ්‍යයි කියලා මතක් කරාට පස්සේ ඒ සඳහා අවශ්‍ය කරන සම්පත් ලබා දෙන්න යෙදුණා. විශේෂයෙන් මම ඒ පිළිබඳව ස්තුතිවන්ත වෙනවා. දරුවන් සඳහා දරුවන් මං හිතන්නේ සියලුම දරුවන් සඳහා අවශ්‍ය කරන පුංචි ත්‍යාගයන් සෝදානම් කරලා අපේ දරුවන්ගේ අතටම ඒවා ලබා දෙන්නට යෙදුණා. ඒ පිළිබඳවත් හීනයට සවියක් ව්‍යාපෘතියේ අපේ සභාපතිතුමිය ඇතුළු නිලධාරී මණ්ඩලය ඇතුළු සියලු දෙනාට මේ වෙලාවේදී ස්තුතිය සිහිපත් කරනවා. මම අර්ථ මතනායක අයිතිපල්ලි ටී ජයවර්ධනපුර ස්ලම් බ්‍රාන්ච් එකේ චෙයාපර්සන්. ඉතින් හීනේට සවියක් දෙවෙනි ආදියරෙන් බණ්ඩාරවැල යහරවෙල විද්‍යාලයේ ශිෂ්‍යයන්ට අපි ලොකු සවියක් වුණා. ඉතින් මම ඒ සම්බන්ධයෙන් අමගේ හදපිට ස්තුතිය කරගන්න කැමති අපේ හීනේට සවියක් දෙවෙනි ආදියරේ අංග ප්‍රායෝගික පෞතුන්ටත් ඒ වගේම අපේ බ්‍රාන්ච් කවුන්සිලර් ප්‍රොෆෙසර් අසිත් ගුණවර්ධන මහතාටත් ඒ වගේම මගේ හදපිට ස්තුතිය විශේෂයෙන් පළ කරන්න කැමති අපේ හීනේට සවියක් දෙවිනි අධීරේ සංවිධායක මණ්ඩලය. ඉතින් බලන් ඉන්න ඔයගලන්ට මම ආරාධනා කරන්න කැමතියි අයිතිපල්ලි සමග දිගටම රැඳී ඉන්න.